Down, Sir Mahal. Artist.lk සමාජිකයන්ට කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා සංස්කෘතික පරම්පරාවෙන් තාක්ෂණය කලාවට අත්‍යවශ්‍යයි. මොකද මුදුන් පමුණුවාගෙන අප දෙදෙනා ඉදිරියේ මෙසේ අසුන්ගෙන සිටින සියලුම කලා ශිල්පීන්ට අපි දෙන්න දෙන්නම දක්වන ආනන්දයි. පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කරන්න ප්‍රථමව මම ඔබ සියලු දෙනාගේම පුංචි ඉල්ලීමක් ඉල්ලනවා. ශ්‍රී ලාංකීය අභිමානී කලා පවුර artist.lk වෙබ් අඩවිය සහ ජංගම යෙදුම එළි දක්වන මේ මොහොතේදී අවුරුදු 4කට පෙර තමයි මේ කාර්යය මම ආරම්භ කිරීමට පටන් ගත්තේ. ඉතින් ඒ හැකියාව අපිත් එක්කත් එයාලා බෙදා ගන්නවා. ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ හැටියට එයාලා අපිත් එක්ක එක තිරේ එක වේදිකාවක බෙදා ගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේම තමයි තිරෙන් එහාටත් අපිත් එක්ක මේගොල්ලෝගේ මේ ආදරණීය මේ ටැලන්ට්ස් ඒගොල්ලෝ අපිත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඒ වගේ තැනකට මේ ජානක අයියා මේ ලස්සනට නිර්මාණය කරපු artist.lk එකට ඉතින් මාත් කලාකාරණියක් හැටියට නව පරපුරේ කලාකාරණියක් හැටියට මාත් හරි ආසයි. පසු පරම්පරාව අහන දෙයක් තමයි හැමදාම අපේ කලාව අසල්වැසි ඉන්දියාවත් එක්ක සංසන්දනය කරනවා. හැබැයි ඔය කියන කට්ටිය සංසන්දනය කරන කට්ටිය දන්නේ නැහැ මෙතන ඇතුළු මේ ශ්‍රී ලාංකීය කලාවේ අපේ සභාව වර්ණවත් කරන්න. We would warmly like to welcome Mr. Kirti Pasquale.
වැඩේ තියෙනවනේ. අපි සහභාගී වෙන වැඩේ තියෙනවනේ. මේක කරපු අපේ නිර්මාතෘවරයා ජානක ගැන කියනවා නම් කියන්න ඕනේ මාර වැඩකාරයෙක් කියලා. නේද? හොඳ අත්පොල්ස නාදයක් අපි දෙමු. මොකද මෙහෙම සිතුවිල්ලක් පහළ වීම මේ වගේ දෙයක් කරන්න අත ගහපු එකම ඇත්තටම ඉතාම අතිවිශිෂ්ට කාරණාවක්. මේ වගේ අය අපි රැක ගන්න ඕනේ. මේ වගේ අයට අපි දිරිමත් කරන්නට ඕනේ. කලා ශාස්ත්‍රයේ ඉන්න අපි හැමෝම එකතු වෙලා මේ වගේ අය අපි ශක්තිමත් කරොත් තව බොහෝ දේවල් මේ වගේ මිනිසුන්ගෙන් අපිට මේ ඉන්න ජීවිත කාලය පුරාවට ගන්න පුළුවන්. ජය වේවා ජානක ඔබට කියන්න මෙච්චරයි හරි හදවතින්. මම හිතනවා මේ කටයුත්ත මීට සෑහෙන කාලෙක ඉඳන් විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන්ගේ සම්බන්ධතාවය ඔස්සේ ඉෂ්ට සිද්ධ වුණා. මේ ආකාරයට නෙමෙයි. දැන් අපි දැන් කිව්වා වගේ කීර්ති පැස්කොල් මහතා කතා කරපු විදිහට සොනික් ආයතන, ඒ වගේම තෙල් නිර්මාණ ඉදිරි සංසදය, ඊට පස්සේ ජාතික චිත්‍රපට සංස්ථාව ආදී මේ ආයතන වලින් නළු නිලින් නාම ලේඛන සමාජගත කළා. මේ පහසුව මේක හරහා ලැබිලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා artist.lk කියන මේ කුටුම්බය එහෙම නැත්නම් මේ නිර්මාණ පවුර මේ තමන් සොයා ගන්නා දත්ත විශේෂයෙන්ම කලාකරුවන් සහ සමාජයේ යහපැවැත්ම සදාම වාර්තා කරයි කියන විශ්වාසය. ඇතිබැරිකම ජය ගන්නට පෙරදරනා මිනිස්සුන්ට ඇතිබැරිකම ජය ගන්නට පෙරදරනා මිනිස්සුන්ට අපි දෙන්නා ඔරුවක් දෙමු ජීවනට පැදයන්නට මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවක වනම ඇස් ඇරලා ජානක හාල්කන්දෙනිය සහෝදරයා කිව්වොත් නිවැරදි. මං සහෝදරය කියලා කතා කරන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි, පවතින ආණ්ඩුව හින්දා නෙවෙයි. අවුරුදු 25කට ඉස්සෙල්ලා ජානක සහෝදරයව අඳුර ගන්නවා මම බේරුවල ප්‍රදේශයේදී රූගත කිරීමකදී. ඔහු රංගනයෙන්ුත් අපිට සහාය දක්වනවා. හැබැයි ඊටත් වඩා අපේ නිර්මාණ කරගෙන යනකොට ලොකු සහයෝගයක් දැක්වුවා මේ බේරුවල ප්‍රදේශයේ. අපි ඇත්තටම යම්කිසි ප්‍රදේශයකට ගියාම ඒ ප්‍රදේශයේ ඉන්න කලාවට ඊට පස්සේ මං හිතන්නේ මට හැම රාත්‍රියකම වගේ දවල් රෑ වෙනසක් නැහැ. ඇත්තටම කියන පුදුමාකාර වදයක් දුන්නා. ඒක හරි සුන්දර වදයක්. ඉතින් කොහොම හරි ඊයේ රාත්‍රිය වෙනකුණොත් මට සමහරක් දේවල් තාමත් ඇඩ් කරන්න එක්ක මම කිව්වා ජනකයි දැන් නවත්තමු. අපි මේක ලොන්ච් කරන් පස්සේ ඉතිරි ටික කරමු. තව ගොඩක් දේවල් තියෙනවා ජනකය කිව්වා වගේ ඉදිරියට එන්න. මේ තාම පොඩ්ඩක් විතරයි මම හිතන්නේ ජනකය කිව්වා 70% කියලා. මම හිතන්නේ ජනකයගේ හිතේ තියෙන ඒවෙන් මෙතන තියෙන්නේ 20%කටත් අඩු ප්‍රමාණයක්. ඒ තරම් ලොකු ගොඩක් තියෙනවා. අපිට අභියෝග කීපයක් තිබුණා. මේකේ මම ඉන්ටර්ෆේස් එකට වැඩිය මේකේ කන්ටෙන්ට් එක ගොඩක් ලොකුයි. ඒක නිසා අපිට වැඩිපුර කාලයක් මම මෙතන මේ සභාවේ හිටියට ඇත්තටම මේක මම ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේකට ගොඩක් සහයෝගයක් දුන්නා. දිවා රැය වෙහිසලා ඒගොල්ලෝ කැමැති කලාවට ආදරය කරන රසිකත්වයක් තියෙන සහෘදේව රාශියක් අඳුනගන්න. අපේ මේ නර්තන ක්ෂේත්‍රයේ අපි හඳුන්වන්නේ මේ කලාකරුවෝ වුණාට අපිට හරි අසාධාරණයක් වෙච්ච ක්ෂේත්‍රයක්. අපේ හුඟක් අයට ওই නැටුම් මතක් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක. පාළු පුරවගෙන යන්න මොනටොනික් නැති කරගන්න ඊළඟට පිළිගැනීම වැඩේට අර පානපත්තු කරනට මගුල් බෙද ඩිංගක් ගන්න තමයි මතක් වෙන්නේ.
අනික් වෙලාවට අපේ ආර්ටිස්ට්ලා කියන ගොඩට වැටෙන්නේ නැහැ අපි. අපේ කට්ටිය වටලා තියෙන නැට්ටුව කියන ගොඩට. බෙරකාරයෝ නැට්ටුව එහෙම කියලා. ඒ කියන්නේ ටැක්සිකාරයෝ ඒ වගේ නිකන් රත්තරකාරයෝ වගේ නිකන් එහෙම. ඒ භාෂාවත් කොහෙන්ද දාගත්තද මම දන්නේ නැහැ. එහෙම තමයි අපේ කට්ටිය වැටෙන්නේ. ඉතින් ඒ හින්දා මම අපේ ජානකට ඉල්ලීමක් කරනවා අනේ මේ artist.lk එකට අපේ මේ නැටුම් ශිල්පිනියෝ ගැනත් වැඩිපුර විස්තර ටිකක් ඔය දත්ත ටිකක් එකතු කරලා දාන්න. ඊට පස්සේ මං හිතන්නේ මට හැම රාත්‍රියකම වගේ දවල් රෑ වෙනසක් නැහැ. ඇත්තටම කියන පුදුමාකාර වදයක් දුන්නා. ඒක හරි සුන්දර වදයක්. ඉතින් කොහොම හරි ඊයේ රාත්‍රියේ වෙනකුණුත් මට සමහරක් දේවල් තාමත් ඇඩ් කරන්න එක්ක මං කිව්වා ජනකයි දැන් නවත්තමු. අපි මේක ලොන්ච් කරන් පස්සේ ඉතිරි ටික කරමු. තව ගොඩක් දේවල් තියෙනවා ජනකය කිව්වා වගේ ඉදිරියට එන්න. මේ තාම පොඩ්ඩක් විතරයි මං හිතන්නේ ජනකය කිව්වා 70% කියලා. අපි මං හිතන්නේ හැමදේම සූදානම් ලොන්ච් එකට ඒ වගේම අපේ මදක් තියනවට වැඩි වුණා වගේෂා. ඒ වගේම විශේෂයෙන් කියනෝනේ මේකේ තාක්ෂණික පැත්ත ගත්තොත් මේ වගේ කාර්යයක් කරන්න ලේසි නැහැ. අනිවාර්යයෙන්ම වගේෂා. ශාලුක වෙලිකාර මහත්මයා ඔබ ඉතාමත්ම කෘතවේදී මනුස්සකම් දන්න මිනිස්සෙක් හැටියට අද මේ කලා ක්ෂේත්‍රයේ මේ කරන artist.lk නවීන තාක්ෂණය භාවිතා කරගෙන සුබවාදී දෙයක් කියලා මම විශ්වාස කරනවා. හාල්පන්දිනිය මහත්තයාගේ ගෙදර මම බණ කියලා තියෙනවා. හාල්පන්දිනිය මහත්තයා මම අඳුරන්නේ එහෙම පටන් ගන්නවා. ධර්ම දේශනාවලට ආරාධනා කරන්න ගිහිල්ලා ඊට පස්සේ හාල්පන්දිනී මහත්තයාගේ ගමේ තමයි මගේ රේදුරුතුම අපේ රෝහිත අබේගුණාධර මහත්මයාගේ ඥාතියෙක්. ඉතින් ඒ සම්බන්ධතාව එක්ක මේ මාතෘකාව දිගට කතා කළා. කතා කරපුවාම මම ආශිර්වාද කළා. මම නැවත සැරයක් ජනක හාල්පන්දිනිය මහත්තයාට www.artist.lk වෙබ් අඩවිය ආරම්භ කිරීම නිමිත්තෙන් තුනුරුවන් සරණ දෙවි රැකවරණ ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්නේ ඉන්නේ මේකයි. හාල්පන්දිනියට පුළුවන් වුණොත් මැනේජින් වැඩේ කරන්න වැඩි. ඒක හින්දා මේ සියල්ලම ඇතුලේ තියෙන ශාස්ත්‍රයක්. එන කලාව එකක්, ශිල්පය තව එකක්. ශිල්පියා කලාකාරයෙක් වෙන්න පුළුවන්, කලාකාරයා ශිල්පියෙක් වෙන්න පුළුවන්, ශිල්පියෙකුට කලාකාරයෙක් නොවී ඉන්නත් පුළුවන්, කලාකාරයෙක් ශිල්පියෙක් නොවෙන්නත් පුළුවන්. දැන් මේ කතිකාසනය හදන එක වාසුනා කෙනෙකුගේ වැඩ, වඩු වාසුනා කෙනෙකුගේ වැඩ. වඩු වාස් කියලා කියන්නේ ශිල්පියෙක් මිසක් කලාකාරයෙක් නෙවෙයි. හැබැයි මේක ලස්සන කැටේමක් එක හදන්න. ඒ ශිල්පියා කලාකාරයෙක් වෙන්න. එහෙම නැත්තම් කලාකාරයෙක් ශිල්පියට දෙන්න ඕනේ අදහසක් මේක දාපන් මෙතෙන්ට මෙහෙම කැටේමක් කියලා. කැටේම ඇඳලම දුන්නොත් ශිල්පියා කලාකාරයෙක් නෙමෙයි නම් ශිල්පියා තමයි කැටයන් ගමන විදිය දන්නේ. කපන කැටයම දන්නේ කලාකාරයා. ඔවුන්ගේ ඔහුට රාගයක්. ජේම්ස් අධිපති
නිස්සංක වීරසිංහ මැතිතුමාටත් විශේෂයෙන් ස්තුතියක් පවත්වනවා. කුමාරි පණ්ඩිතරත්න මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. අපිට උදව් කරා රෝහිතා බෙගුණවර්ධන ගරු මන්ත්‍රීතුමාටත් සංජීව එදිරිමාන්න මැතිතුමාටත් විශේෂ ස්තුතියක් කරනවා. අපි අපේ සියලු වැඩ කටයුතු වලට විශේෂයෙන් අතීත දීලා ලොකු සේවයක් කරා අපිට. ඒකින්ද අපි සියලුම අපේ අනුග්‍රහ බවතුන්ට ස්තුති කරනවා. ඒ අතුර අපට මාධ්‍ය අනුග්‍රහය දක්වපු සියලුම ආයතන වලටත් සියලුම මාධ්‍යකරුවන්ටත් සියලුම මාධ්‍යාංශයෙන් අපිට උදව් උපකාර කළ සියලුම අයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලු සංවිධාන කටයුතු වලට අප උපකාර කර සියලු අපේ කලාකරුවන්ටත් පැමිණි සියලුම කලාකරුවන්ටත් අපි ආටිස්ට්.lk වෙනුවෙන්